අපේ රටේ හිටපු දූෂිත කල්ලි කණ්ඩායම් මහජන නියෝජිතයෝ ඔක්කොම ජනාධිපතිතුමා සැර කතාවක් කියනවා විශේෂ කතාවක්. මෙන්න මේ කතාව ඉවරටකම් බලන්න හැමෝටම බලන්න ෂෙයා කර සහෝදරනි. මේක අනිවාර්යෙන් මෙන්න මේවා වෙන්න මොන සුපිරිය නියමයි. රෙස්පෙක්ට් ජනාධිපතිතුමා. මත්ද්‍රව්‍ය ඇල්ලීම සඳහා කරන වැටලීම් පාතාල ඇල්ලීම සඳහා කරන වැටලීම් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දිගු කාලයක් අපේ රට මා කලින් කියපු කරුණවල විශාලතම බරපතල මැදිහත් වීම හරහා තමයි මේ දක්වා වර්ධනය වුනේ. දැන් අපි තාම තීරණයක් අරන් තියෙනවා මේ සියල්ල විනාශ කරන්න ඕනේ. සියල්ල මතක තබා ගන්න. එහිදී මා දන්නවා මේ විශාල ලෙස කාර්යභාරයට උර දෙන කණ්ඩායමක් ඉන්නවා. අවාසනාවකට විපක්ෂයේ අද ප්‍රධාන චෝදිතයන් බවට පත් වී තිබෙන එම කණ්ඩායම මේ දූෂණේ සංවිධාන අපරාධ කල්ලි කුඩු ව්‍යාපාරිකයන් රාජ්‍ය දේහයෙන් ක්‍රියාත්මක වුණු අපරාධ දේශපාලන මේ සියල්ල මැඩ පැවැත්විය යුතුයි. මේ බැඩ පැවැත්වීම සඳහා අපේ රටේ නීති සම්පාදනය වෙලා තිබෙනවා. රාජ්‍ය ආයතන තිබෙනවා. ආයතන තිබුණාට වැඩක් නැහැ. ඒ ආයතනට ඍජු නායකත්වය දීලා ඒ පරාජයට පත් කිරීමට සමත් වෙන රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයක් අපිට අවශ්‍යයි. හැබැයි අද අවාසනාවකට එම විශාල කාර්යභාරයට උරදී තිබෙන කණ්ඩායම තමයි අද විපක්ෂයේ සතුරන් සහ ගොදුරු බවට පත් වී තිබෙන්නේ. මේ ව්‍යායාමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති සානි අබේසේකර මැතිතුමා විශාල කාර්යයක් කරනවා. අද ඔහු විපක්ෂයේ සතුරේ. මෙම කාර්යයේදී අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රංග දිසානක මහත්මයා විශාල කාර්යභාරයක් කරනවා. අද ඔහු විපක්ෂයේ සතුරේ. මෙම කාර්යභාරයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා රවි සෙනරත්න මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා. අද එතුමා විපක්ෂයේ සතුරේ. ඒ වගේ මේ කාර්යභාරයේදී අපි අමාත්‍යංශයේ අමාත්‍යතුමා ආනන්ද විජේපාල මැතිතුමා විශාල නායකත්වයක් ලබා දෙනවා. අද විපක්ෂයේ සතුරේ. මේ කාර්යභාරයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ දිලීප් පීරිස් මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා. අද විපක්ෂයේ සතුරේ. මේ කාර්යභාරයේදී අද අධිකරණය විශාල කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. මා දැක්ක පහුගිය දවස් දෙකම මේ තුල හඬ නගන්නේ අධිකරණයත් අද විපක්ෂයේ සතුරේ. ඇයි? යුක්තිය සාධාරණත්වය ශිෂ්ටභාවය ඇති කිරීම අද විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇති වෙයි. ඔරොත්තු දෙන්නේ නැහැ. සාධාරණත්ව ඔරොත්තු දෙන්නේ නැහැ. යුක්තිය ඔරොත්තු දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ඔරොත්තු දෙන්නේ නැහැ. යහපාලනයේ ඔරොත්තු දෙන්නේ නැහැ අද විපක්ෂයට. මේක ඇත්ත. ඔබ අප විසින් කළ යුතු නැද්ද? රාජ්‍ය ඇතුළේ ඉඳන් රාජ්‍ය අනුග්‍රහය ලැබමින් අපරාධ කරලා තිබෙනවා නම් අපරාධ කරුවන් එල්දාරව කළ යුතු නැද්ද? ඒ රට පාවා දීමක්ද? ඒ දේශද්‍රෝහී වීමක්ද? නැයි ශිෂ්ට සම්පන්න රාජ්‍ය ගොඩනැගීමේ අභිප්‍රාය. අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න රාජ්‍ය බවට පරිවර්තනය කළ යුතුයි. ජනාධිපතිවරයාගේ සිට පහළම දේශපාලන නායකත්වය දක්වත් ජනාධිපති ලේකම්වරයාගේ සිට පහළම රාජ්‍ය නිලධාරියා දක්වත් සෑම දෙනාම ශිෂ්ට සම්පන්න රාජ්‍ය කොටස් කරුම් බවට පත් කළ යුතුයි. හැබැයි අපේ රට තිබුණේ කොතනද? අශිෂ්ට රාජ්‍ය. අපේ හමුදාව අපේ බුද්ධි අංශයත් ඒ පිළිබඳව ගෞරවය ඇගීම හෘදයාංගභාවය අපි තුල තිබෙනවා. හැබැයි අපේ හමුදාවන් අපේ බුද්ධි අංශ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කරලා ද කැපකිරීම වලට ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතනක හෝ වුන් පීඩාවට පත් වෙනවා නම් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. දේශීයවත් ජාත්‍යන්තරවත් රාජ්‍ය පැවැත්ම වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් අපේ හමුදාවන් බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම් ඔවුන් ඕනෑම තැනක ආරක්ෂා කරන්නත් ගෞරව කරන්නත් අපි බැඳී ඉන්නවා. අපි කාර්ය කරනවා. හැබැයි ඒ හමුදාවන්ගේ මේ බුද්ධ්‍යංශයේ මුතා කුඩා කණ්ඩායම් රාජ්‍ය වමනාවකට යම් පවුලක බලය වෙනුවෙන් යම් දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් කණ්ඩායම් ඉටු කරලා තිබෙනවා නම්
ඒ සඳහා නිසි දඬුවම් ලබා දෙන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නැති බව මා කියයි. එකක් අපේ හමුදාවේගේ කීර්තිය වෙනුවෙන් අපි කළ යුතුයි. දෙක ශිෂ්‍ය සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් කළ යුතුයි. තුන අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතුයි. අපේ රටේ තිබුණ නැද්ද එහෙම එකක්? ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද? මොකද ගන්න? ඒ සාමාන්‍ය සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නෙවෙයි. ආණ්ඩුවට එරෙහි මාධ්‍යවේදියෙක් ඝාතනය කරනවා. වාර්තාවල තන බුද්ධියන් සොපයු කරන්න තිබුණ බව. සංගවන්න ඕන. කිට්නාර් පහරගෙන ගිහලා පහර දෙනවා. රඳවගෙන ඉන්නේ හමුදාවේ ආරක්ෂක නිවසනක් කියලා වාර්තා වෙනවා. උපාලිතෙන්නකෝන් ගිහලා පහර දෙනවා. පෝත්‍ර ජයන්ත්‍ර පහර දෙනවා. නාමල්ට පහර දෙනවා. තමුන්නාසලෙන් අහන්න. මේ සිවිල් ගැටුම් නෙමෙයි. මේ රාජ්‍යයක් තමන්ගේ බලය පවුලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කරලාද අපරාධ. තාජුන්දිගේ ඝාතනයත් එහෙමයි. පාස්කු ප්‍රහාරයත් එහෙමයි. ඒ විතරද? සිරිසට ගිනි තියෙනවා. ඉරිදින කාර්යාලයට ගිනි තියෙනවා. සියතර බෝම්බ ගහනවා. මේ ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස්ස. ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම්කරුන් හිටියා. මේක එල්දරව් කරන්න ඕනේ නැද්ද රටක? රටේ සුදු වෑන් බියක් තිබුණ නැද්ද මම අහනවා. අංක තහඩු නැති සුදු වෑන් වලින් වත්තේ තමන්ගේ ගේ කඩනවට විරුද්ධ උද්ඝෝෂණ කරපින අපේ හැරගෙන ගියේ නැද්ද? සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි. මොනවද? මෙවල රාජ්‍යයක්. රාජ්‍ය ආරක්ෂා සහ ජනතාවගේ ආරක්ෂා සහ රටේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කණ්ඩායම්. ඉතා කුඩා කණ්ඩායම තමන්ගේ දේශපාලන උවමනාව වෙනුවෙන් යොදවලා මේ මිලේච්ඡ ඝාතන මිලේච්ඡ අපරාධයන් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේ මිලේච්ඡ ඝාතනයන් සහ මිලේච්ඡ අපරාධවලට රේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආණ්ඩුවක් මේක. ඒ වින්දිතයන්ගේ යුක්තිය වෙනුවෙන් අපි මේ කරන්න ඕන. හමුදාවේ කීර්තිය වෙනුවෙන් අපි මේ කරන්න ඕන. ඒ වගේම රාජ්‍ය ශිෂ්‍ය සම්පන්න භාවය වෙනුවෙන් අපි මේ දෙක කළ යුතුයි. මම දන්නේ මෙතන කාටවත් ඒක විරුද්ධ වෙන්න පුළුවන් කියලා. විරුද්ධ වෙ හැකිද ඔබට? නෑ විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙන්න පුළුවන් අපරාධ කරුවන්ට විතරයි. ඒ අපරාධ වලින් වාසි ලබාගත් අයට විතරයි. ඒ අපරාධ වලින් බලය තහවුරු කරගත් අයට විතරයි. ඒ අපරාධ වලින් බලය ලබා ගැනීම සඳහා උත්සුක වන අයට විතරයි. වෙන කිසිදු සිවිල් පුරවැසියෙකුට ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් මිනිසුන්ගේ මිනිස්සුත්භාවය පිළිබඳ ගෞරවය තියෙන කිසි පුරවැසියෙකුට මේ විමර්ශනයට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා මතක තබා ගන්න. අට්ටාල ගහලා විශාල චෝදනා මම දන්නවා සානි අබේසේකර වගේ මහත්තුරුන්ට දිලීප පීරිස් ඒ වගේම ගත්තොත් පොලිස්පතිතුමා ඒ වගේම ගත්තොත් අධිකරණයට අද විශාල රංග දිසානායකට විශාල ප්‍රහාරයන් එල්ල කරමින් තිබෙනවා. කුමක් වෙනුවෙන්ද? මට කියන්න මොකද්ද කරපු අපරාධය කියලා. අපරාධය තමයි මේ රටේ ජනතාවට එරෙහිව කරන ද අපරාධයන් මේ ජනතාව ඉස්සරහා එළිදරව් කිරීම සහ විමර්ශනය කිරීම. ඒකට වුන් වැඩි කරවන්න නෙවෙයි. ඒ නිසා කවුරුව කෙනෙක් කල්පනා කරනවා නම් ඒ නිලධාරීන්ට තනියම තර්ජනය කරමින් තනියම බියවද්දමින් මේ ව්‍යායාමය නතර කරන්න පුළුවන් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් මේ ව්‍යායාමය නතර කරන්න කිසිසේත්ම ඉඩ නොදෙන බවට අපි සාතික කරනවා. අපි ඔවුන් වෙනුවෙන් පෙනී හිටිනවා. මේ රටේ පොදු ජනතාව ඔවුන් වෙනුවෙන් නැගී සිටිය යුතුයි. මේ අපරාධ කරුවන් වෙනුවෙන් පෙනී හිටිනවා. අපි පෙනී හිටින්න ඕන මේ රටේ පොදු ජනතාව වෙනුවෙන්. ඒ සඳහා මම සියලු දෙනාට ආරාධනා කරනවා. ඒ වගේම මේ හා බැඳුණු දේශපාලනයක් තිබුණා. අපරාධ කරුවන් මරා දැමීමෙන් වැළැක්වීම සඳහා සල්ලි ගන්නවා. කෙනෙක් අත්අඩංගුවට ගත්තනම් නිසි ක්‍රමවේදය අධිකරණ ඉදිරිපත් කිරීම. 이제 시작해 볼. නිසි ක්‍රමවේදය අධිකරණ ඉදිරිපත් කිරීම. හැබැයි අධිකරණ ඉදිරිපත් නොකොට මරා දැමීම සඳහා සල්ලි ගන්නවා. මරණයෙන් බේරෙනවා කියලා සල්ලි ගන්නවා. ඒවට පක්ෂ ભેද නැහැ මතක තියාගන්න. අද වාර්තා වෙලා තියෙන ඔයගොල්ලන්ට එල්දරව්වේ මොනවද මේ කියන්නේ? මරන්න නැතුව ඉන්න නම් අපිට සල්ලි දෙන්න. මරණයෙන් ආරක්ෂා කරගන්න අපිට සල්ලි දෙන්න.
පීටි එකෙන් අයින් කරලා දෙන්න අපිට සල්ලි දෙන්න. මෙහෙමයි දේශපාලන ජාලය මේවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණේ. කට්ටිය හිතුවා මේවා කාලේ වැලිතලාවෙන් යට වෙයි කියලා. කාලේ වැලිතලාවෙන් යට වෙන්න දෙන්නේ නැහැ මේ හොඳේ. හරිද? අපරාධකරුවන් නිසි පරිදි නීති හමුවට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම. විමර්ශනය කරලා අත්අඩංගුවට අරගෙන නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු ගොනු කරලා අධිකරණ පද්ධතිය හරහා අපි දඬුවම් ලබා දෙනවා. හැබැයි ඉතිහාසයක් තිබුණා නේද? අත්අඩංගුවට ගන්න ඝාතන කරන ඉතිහාසයක් තිබුණා. ඝාතනයෙන් බේරගන්න කප්පන්ගත් ඉතිහාසයක් තිබුණා. අද එළිදරව්වේ උගුණ තව ටික වෙලාවක් යනවා. මොකද්ද මේ අද උදේ අත්අඩංගුවට ගත්තු කණ්ඩායමගේ රහස් මොනවද කියලා එළිදරව්වේ. මා දන්නේ නැහැ තවදුරටත් ඔයගොල්ලෝගේ පක්ෂවල ඒ වගේ තියන් ඉදීද කියලා. දැනගන්න කැමතියි. ඒ වගේම බන්ධනාගාරගත වෙලා ඉන්න කුඩු ව්‍යාපාරිකයන් එක්ක 90 දෙවතාවක් කතා කරලා තියෙන දේශපාලන නායකයෙක් 90 දෙවතාවක්. ඒකෙන් 54 වතාවක් එයා අරන් තිනවා නේද? අනිත් ඉතුරු ටික එයාට ඇවිල්ලා තියෙනවා. කුඩි මේ දේශපාලන අධිකාරිය මම දන්නේ නැහැ තමුන්නාන්සලා තාමත් තියගෙන ඉන්න තමුන්නාන්සලා පක්ෂය තුලේ අඩුමතරම පක්ෂවල විනය පරීක්ෂණයක් කරලා කියනවා දන්නේ. එයි මේ දේශපාලන අධිකාරිය මේ මත්කුඩු මේ මත්ද්‍රව්‍ය මේ සංවිධානාත්මක අපරාධ වර්ධනය කිරීම සඳහා ඉවහල් වී තිබෙනවා. අපි මුළුමනින්ම දේශපාලන අධිකාරිය මේ සඳහා ලබා දෙන රැකවල මුළුමනින්ම අවශ්‍ය කරනවා. කවුරුත් දේශපාලන පරිගැනීම් කියන්න එපා. අපිට බලය දී තිබෙන කුමක් වෙනුවෙන්ද? මේ ජනතාවගේ විශාල ජනවරමක් තිබුණා. ඒ ජනවරම ඇතුලේ හරයක් තිබුණා. ඒ හරය තමයි අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න බවට පරිවර්තනය කරන්න. මේ පාර්ලිමේන්තුව ශිෂ්ට විය යුතුයි. එහුම්කන් දෙන්න ඕන. කරුණු ඉදිරිපත් කරන්න ඕන. මේ උදේ ඉඳන් වාඩි වුණාම කතානායකතුමා හැම ගහන්න කතා කරන පාර්ලිමේන්තුව මේකද මේ සියවසේ මේ රටේ ජනතාව අපේක්ෂා කරන මෙවැනි පාර්ලිමේන්තුවක්. මේට වඩා ශිෂ්ට සම්පන්න භාවය අවශ්‍ය වෙතින්. ශිෂ්ට සම්පන්න භාවය නැති වෙන්නේ ඍජු නායකත්වයක් අවශ්‍යයි ඔබතුමාලට. ඔබතුමාලගේ අනසකට ක්‍රියාත්මක කරන්න ඕන മന്ത്രിවරු. කිසි දෙයක් නෑ. අශිෂ්ට භාවයට පත් කරලා තියෙන මේ පාර්ලිමේන්තුව. රටේ දේශපාලනත අශිෂ්ට භාවයට පත් කරමින් තිබෙනවා. අපිට පැවරී තිබෙන කුමක්ද? යලි මේ රට ශිෂ්ටත්වය කැඳවගෙන ඉන්න. ඒ පාර්ලිමේන්තුවද රාජ්‍ය ආයතන තුලද මේ සියල්ල තුලටම යලි ශිෂ්ටත්වය කැඳවා ගැනීමේ අරගලේ අපි නිරත වී සිටිනවා. ඊළඟ දූෂණය. මේක දීර්ඝ කාලයක් අපේ මැතිවරණ වේදිකාවේ සාකච්ඡාවට බඳුන් වුණා. අපි එළිදරව් කරන් තිබෙනවා මේ සල්ලි කොහොමද පිට කරේ කියලා. සාමාන්‍යයෙන් පිට කරලා තියෙන TT ක්‍රමය හරහා. ඇඩ්වාන්ස් පේමන්ට් ගෙවලා තියෙනවා. බහන්න ඇවිල්ලා නැහැ. 2023 ඉඳන් මේ වෙනකොට TT හරහා ගෙවීම් කරලා ඇඩ්වාන්ස් පේමන්ට් කරලා තියෙනවා ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණයක්. හැබැයි බහන්න ඇවිල්ලා නැහැ. ඩොලර් බිලියනක ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් බිලියන 300ක්. රුපියල් බිලියන 300ක සල්ලි ගෙනියන්න පුළුවන් කාටද මේ එළියට? සාමාන්‍ය කෙනෙකුට ගෙනියන්න බෑ. සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට බිලියන 300ක් රටින් පන්නන්න බෑ. හැබැයි පන්නලා තියෙනවා. මේක තුළ කුඩු සල්ලි තිබෙනවා. දූෂණයෙන් උපයාගත්තු සල්ලි තියෙනවා. අපරාධ වලින් උපයාගත්තු ධනය තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ දියත් කරලා තිබෙනවා. බිලියනකට ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණයක් ඇඩ්වාන්ස් පේමන්ට් කරලා ලංකාවට බඩු වෙවිලා නැහැ. අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ සිදුවීම වෙලා තියෙනවා. දෙකකට වඩා වැඩි කාලයක්. දැන් අපි ඒක වළක්වීම සඳහා දැන්ට රෙගුලාසි පනවමින් තිබෙනවා. නමුත් තවත් ඉසිරියන්න ඕන. සමහර බැංකුවල සබත්තාවයන් තිබෙනවා. බැංකු ශාඛා කීපයක් අපි හඳුනාගෙන තිබෙනවා. බැංකු ශාඛාවේ මැනේජර් අනිත් බැංකුවට යනකොට ඒ බැංකුවේ මේ වැඩි වෙලා තියෙනවා. මේමයි සිද්ධ වෙලා තියෙන්නේ. නිසා සල්ලි පන්නලා තියෙනවා රටෙන් එළියට. ඒවල එළිදරව් වෙලා තිබෙනවා. කීප දෙනෙක් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. නේද? පරීක්ෂණ පවත්වමිනෝ. මේ සල්ලි පන්නපු අය. මේ දූෂණයත් එක්ක අපේ රටේ ඒ දූෂණයෙන් උපයා ගන්න ලද ධනය තමයි ඩොලර් හරහා එළියට ගිහින් තියෙන්නේ. ලංකාව ඇතුළේ උපයා ගන්න රුපියල් වලින් වෙන්න පුළුවන්. හැබැයි රටින් පන්නලා තියෙන ඩොලර් ලෙස. ඒ නිසා මේ රටේ ආර්ථිකයත් සමාජ දෙයත් බිඳ වැටීම සඳහා ඒ දූෂණයෙන් ඉවල් වී තිබෙනවා. ඒවට විරුද්ධ පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? කිසි කෙනෙක්ගේ පෞද්ගලික ඵල ගැනීමක් පෞද්ගලික කෝන්තරයක් පිරිමා ගැනීම වමනාවක් අපිට නැහැ. අපි දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. පරිගන්නව නම් පරිගැනීම වෙන්නේ බලය ගත්තු මොහොතේම පරිගැනීම කියනවා වෙන්නේ එහෙම. මේ පරිගැනීම නෙමෙයි. මේ විධිමත් මේ පාර්ලිමේන්තුව විසින්
දූෂණයේ අල්ලස මැඩ පැවැත්වීම සඳහා ශක්තිමත් නීති සම්පාදනය කරලා දුන්නා. කාලයක් අවශ්‍යයි. ඒ විමර්ශනය කිරීම සඳහා ආයතන ස්ථාපිත කරා. ආයතන ස්ථාපිත කරා විමර්ශනය කරන්න. සමහර විමර්ශන ආයතන බිඳ වැටිලා තිබුණේ. ඒ විමර්ශන ආයතන ශක්තිමත් කරලා දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුව අලුතෙන් නිලධාරීන් බදව ගන්න කියලා කිව්වා. අධිකරණයට විශාල ප්‍රමාණයක් මේ නඩු ප්‍රමාද වෙනවා. වෙනම මහාධිකරණ කීපයක් අපි මහාධිකරණ හතක් අපි අලුතෙන් හැදුවා. ඇයි? මේ ක්‍රියාවලිය ඉක්මන් කළා නිසි පරිදි අධිකරණ කරා දඬුවම් දීම තමයි අපේ අපේක්ෂාව. ඒ පරිගැනීම කියන්න පුළුවන්. ඒ පරිගැනීම නෙවෙයි. ඒ විධිමත් නීත්‍යානුකූල ක්‍රමවේදයකට මේ රටේ දූෂිතයන් හොයාගෙන යනවා. දූෂිතයන් අධිකරණයට යොමු කරනවා. ඒ කවුරු හරි කල්පනා කරන පරිගැනීමක් ලෙස පරිගැනීමක් නෙවෙයි. මේ දූෂණයෙන් උපයා ගන්න ධනය මේ පාතාල මේ කුඩු ව්‍යාපාරෙන් එක ගැට ගහිලා තිබෙනවා. මේ එකක් වෙනම නෙවෙයි පවතින්නේ. කුඩු සල්ලි අපරාධකරුවන්ගේ සල්ලි දූෂණයෙන් උපයා ගන්න සල්ලි ඔක්කොම ගිහිලා තියෙන ටීටි හරහා වැඩි ප්‍රමාණයක් ගින් තියෙනවා. අපි ඒක හොයනවා. හොයන්න ඕනේ නැත්. දැන් මේ දූෂණය මැඩ පැවැත්ම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගව ඒද ප්‍රධාන කාර්යභාරයක් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඉටු කරනවා. ඒ වගේම FCAD ආයතන විසින් ඉටු කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනවා. ඒ ආයතන වලින් කීර්තිමත් ඒ සඳහා මැදිහත් වන නිලධාරී හම්බාගෙන ගිහලා ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න තියෙනවා විපක්ෂ විසින්. මේ කියන්නේ මොකද්ද? හොරකම් කරන්න ඉඩ දෙන්න. හොරකම් කරන කෙනාට දඬුවම් දෙන්න එපයි කියන පණිවිඩනේ මේ දෙන්නේ. ඒ නිසා දූෂණය බලාගෙන තමුන්වහන්සේලා තේරුම් ගන්න වෙවි. මේ රටේ අපේ රටේ ජනතාවගේ මහා ජනයාගේ ධනය හොරකම් කරපුවාට දඬුවම් දීමේ අපේක්ෂාවක් තිබුණා. ඒක දීර්ඝ කාලයක් ඒක පක්ෂ ભેද තිබුණේ නැහැ ඒකට. මහා ජනයාගේ දේපල හොරකම් කරපු කෙනාට දඬුවම් දීම පිළිබඳ පක්ෂ ભેද තිබුණා. උතුරද දකුණද කියලා ભેද තිබුණාද? නෑ පොදු ජනයාගේ අපේක්ෂාවක්. හැබැයි අපේක්ෂාව හැමදාම ඒ අපේක්ෂාව පෙරදරි කරගෙන ආණ්ඩුව වලට ඡන්ද දෙනවා. හැබැයි ආණ්ඩුව කෙටි කාලයකින් ඒ හොරකමීමේ යෙදෙනවා. අපි එහෙම කරන්නේ. අපි මේ රටේ පොදු ජනයාට දූෂණය වංචාව පිළිබඳ දඬුවම් ලබා දීම සඳහා තියෙන අපේක්ෂාවට පනපවන ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා, පත් කරමින් තිබෙනවා. කරනවා. ඒ විමර්ශනය සඳහා විශාල නිලධාරීන් ප්‍රමාණයක් මේ උන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. සමහර ජීවිත අවදානම් අරගෙන තමයි ඔවුන් මේ විමර්ශන කරමින් තිබෙන්නේ. ඒ අනුව විශාල ප්‍රමාණයකට අපි වරෙන්තු අරගෙන තිබෙනවා. විශාල ප්‍රමාණයක් අද අධිකරණයට මුහුණ දෙන්න බැරුව පලා ගිහිල්ලා තිබෙනවා. අධිකරණයට මුහුණ දෙන්නේ නැහැ. මේ පරිගැනීම නෙවෙයි. මේ ඊටමත් යුක්ති සහගත ලෙස ඒ අපරාධ කරුවාටද තමන් පිළිබඳව තියෙන කරුණු ඊටා මැනවින් අධිකරණයට ඉදිරිපත් කරලා නිදහස් වීමේ අයිතිය තියෙනවා. හැබැයි වරෙන්තු 7-8 නිකුත් කරනවා එක්සත් ජනපදයට වෙලා ඉන්නවා. මොන දේශපාලකද රටේ තිබිලා තියෙන්නේ? අපි වරෙන්තු නිකුත් කරනවා, රතු වරෙන්තු නිකුත් කරනවා, ගෙන්වා ගැනීම සඳහා උපරිම උත්සාහ දරනවා. මේ අපරාධකරුවන් ලංකා අධිකරණය හමුවට පමුණවන්න ඕන. කරමින් ඉන්නවා. ඒ වගේම තමර සාක්ෂි කරුවන් ලංකාවේ දැන් සාක්ෂි දෙන්න බිය වී තිබෙනවා. සමහර